මේකට වඩා හොඳ ලොකු ගාන්ටාරයක් හදාගත්තා නම්. ඔය කතා කළාද? සමා වෙන්න තප්පර 32ක් පරක් වුණාට. ගම්මිරිස් මට මේ විදිහට කරන්න සිද්ධ වුණානේ මෙයාට. කාපිල්ට නම් සේවකයොත් ඉන්නවා. ලොකු ගෙයක් තියෙනවා. හොඳ ඇඳක් තියෙනවා. මිනිහෙක් එයාට සේවයක් කරනවා. මම ඉන්නේ කොහෙද? මම ඉන්නේ කුණු බක්කේක. අන්තිමයි. ඒ මතුවට කාපිල්ගේ ගේත් මට පේනවා. අනිත් එක ඉවසන්න බැරි අර ලසඤ්ඤ වලින් එන සුවඳ. මේක හරි අසාධාරණයක්. මට මොනවා හරි කරන්නම සිද්ධ වෙනවා. නැත්තම් හරියන්නේ නෑ. මේ ට්‍රිප් එක යන්න කලින් හැම දෙයක්ම ලෑස්තිද කියලා බලන්න ඕන. සූට් කේස් එක පැක් කිරීම. හරි. ලියුම් ටික බැලීම. හරි. ඕඩිගේ කෑම හරි. ගාෆීල්ගේ කෑම හරි. 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 ඒකත් හරි. එහෙනම් හෙටරට හම්බ වෙමු යාළුවනේ. එනකම මතක තියාගන්න මට හොඳ ලසන්න ටිකක් අරන් එන්න ඕනේ. බලන්නෝනේ. ඔය ඉවර වෙලා තියෙන්නේ. මතක තියාගන්න කිසි කෙනෙක් ආවට දොර හැම අරින්න එපා. ඒ ගැන බය වෙන්න එපා. ඔයා ලසන්නේ අරන් ආවේ නැත්නම් සමහර විට ඔයාටත් දොර හැරෙන්න එකක් නෑ. එයා නම් කොහෙද යනවා වගේ. කවුරු නැත් කමන්නේ ආපුවට බලාගෙන යන්න. මොන හදිසියකට උනත් ඔක අරින්න විදියක් නෑ යන්න. සමහර විට පීසා එකක්වත් ගෙනල්ලා දන්නේ නැහැ. ඔය වැරදිලා පීසා මේව වෙන ගෙවල් වලට දීලා යන වෙලාවක් තියෙනවා දන්නවද? නිකන් හරි එහෙම එකක් වෙලා නම් මට මතකයි ජෝන් කිව්වා තමයි දොර අරින්න එපා කවුරු ආවත් කියලා. ඒ වුණාට මේක පීසා එකක් නං ඉතින්. ඔව් මච්චා කියන්නේ. දන්නවද ඔය මම කවුද කියලා? මොකද නැත්තේ? මම දන්නේ ඔය අර කුණු බක්කියේ ජීවත් වෙන බ්‍රූනෝනේ. මම කැම කන කාමරේදී මම දැකලා තියෙනවා ඔයා ඉන්නවා. නෑ. මම තමයි දැන් මේ ගෙදර ඉන්න පූසා. මොකටද ඔයා එන්න හදන්නේ ආ? මොකටවත් එන්න හදන්නේ නෑ. මමයි දැන් මේකේ ඉන්නේ. ඔයා ඉන්න ඕනේ එළියේ. ජෝන් කියපු දේ ඇහුවේ නැති එකේ විපාකේ අනේ අයියෝ. මම මොකටද බය වෙන්නේ? ඕඩි ඉන්නවනේ ඇතුලේ. ඕඩි අර පෝස්ට් හරියට හොඳට රැඩි බාලා මාව ඇතුලට ගනි. මට හිතා ගන්න පුළුවන් වෙච්ච දේ ඒක නෙමෙයි මේ. අපි පිටිපස්සේ පැත්තේ යන්න. එන්නේ මේ පැත්තේ උඩ වහන්න ඉස්සෙල්ලා ටක් ගාලා රින්ග ගන්න ඕනේ. අයියෝ මේකේ පොඩ්ඩක් වැඩි දියුණු කරලා ගන්න ඕන. මොනවා වුණත් මං ඉන්න ගේනේ. හොඳයි. බලගමු. අනේ මේ වීලු කරන්නේ අයියෝ. මගේ මේ ඔක්කොම මගේ. හොදි පුතේ මම සෑහෙන දුරට කල්පනා කරා මොකක්ද අපි ළඟට කරන්න කියන එක. හොඳයි. මම තීරණය කළා අපි කුණු බක්කේ ජීවත් වෙන්න. අනේ අයියෝ
මට කවදාවත් එහෙම දෙයක් කියලා තිබුණේ මේක නම් හරි නෑ. චෝක් මට වැඩක්. එහෙම දෙයක් ගෙදර හිතුණේ අයිතිකාරය ආවම මං ගියාවත් ගෙයින් එළියට ඇදලා දානවා. අපි මේ ඒයි මේගොල්ලෝ මොනවද මගේ කුණු බක්කිය ඇතුළට වෙලා කරන්නේ? ඒගොල්ලෝ මං හිටපු තැන ජීවත් වෙන්න වගේ හදන්නේ. ඒකත් හොඳයි. නෑ ඕඩි මේ ශාලේ කාපට් කරන්න ඕනේ නෑ මේ ටයිල් ටික හොඳයිනේ මේ අපි කාමර වලට දාන තිරරෙදි වලට මැච් වෙන්න තමයි කාපට් දාන්න ඕනේ ඒකේ කොහෙන්ද සාලයක්? කාමරක් නැහැනේ මේ වගේ. මේකම්ම නිකන් කුණු බක්කියක්. සැටලයිට් ඩිස් එකක්. ඔය ඇන්ටනා එක හයි කරන්න මොකද අර ලොකු ප්ලාස්මා ටීවී එකනේ බලන්න හදන්නේ 3D බලන්න පුළුවන් නේ ඔය ෂා ඒක හරිම ලස්සනයි. හිතුවට එන්න ඔය කොහෙන්ද කාලා ඔය ටිකක් බලන්න ඒකේ පූල් එකක් තිබුණේ නෑනේ. බෝර්දු කොහෙද? අන්තිමට පයින් කෙනා පරාදයි මොනේ මෙන්න පිට්සා ටික ඕම ස්තුතියි බීටෝ ඔක්කොටම පීසා ගෙනාවා නේද පාටික නම් ගොඩක් ෂෝක් එකකට තියෙනවා. මට ඕනේ චීස් දාව පීට්සා අයියෝ මේක නම් මට තවත් බලන් ඉන්න බෑ. පිට්සා පූල් පාටි මං ඉන්නකොට එකක්වත් තිබුණේ නෑනේ. අනේ ප්ලීස් කරදර කරන්න එපා අපි 3D ෆිල්ම් එකක් බලන්න යන්නේ හරි මේ ඔයා දන්නවද මේ චිත්‍රපටයේ කුම්ෆු ගහන සත්තු වගේ කියන්නේ හරිම ලස්සනයි 3D බලනකොට අනේ ඔව් කාබ්ලේ කිව්වම ලෝකෙන් එළියට එනවා. අර බලු තඩියවත් එක්ක යනවා. මොකක්ද ඔයාගේ ප්‍රශ්න කියන්නේ අපිට මාරු කරමුද? ඕගොල්ලන්ට පුළුවන් ආයෙත් කෑම කාලා හොඳට ඉන්න කාමරවල. අර මුදුක්කුවේ අපෝයි බෑ අපෝ බෑ ඕඩි අපි අර බෝලින් ටූර්නමන්ට් එකට යන්න ඕන නේද කිව්වම එළියට එනවා. ඕක මගේ කුණු බක්කිය. ඕගොල්ලන්ට අයිති එකක් නෙවෙයි. මට පුදුම තරහක් එන්නේ අනුන්ගේ දේවල් හොරකම් කරන හැටි විතරක්. ඔන්න බලනවා මම්මගේ අලුත් පූල් එකේ පීනන්නේ කොහමද කියලා. ඒයි මොකද මේ පූල් එකේ වතුර නැත්තේ? කෝ කියනවා මගේ පූල් එක? කෝ බෝලින් ගන්නද? තියෙනවා කිව්ව ටීවී එකක් නැහැ. මට අර කුම්පු දෙල්ලම් කරන සතුන්ගේ ත්‍රිමාණ චිත්‍රපටිය බලන්න ඕන. කෝ ඒ චිත්‍රපටිය කෝ? ඒ කොහෙද කට්ටිය ගියේ? ආපහු එන්න. මේක පාටි අතර මගේ අනේක හොඳද? පිට්සා කණ්ඩක් තියෙනවනේ එන්න. දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ ඕඩි අපේ කරදර සේරම ඉවරයි කරදර ඉවරයි නෑ වගේ මං ආපහු ආවා යාළුවනේ. මගේ ගමන කැන්සල් වුණා. ගාවිල් ඕඩි ඔයාලා මොනවද මේ ගෙදරට කරලා තියෙන්නේ? හැබැයි මහත්තයෝ අපි නෙවෙයි කලේ මං ගෙදර නැතුව හිටියේ පැය දෙක තුනයි. ඒ ටිකට මුළු ගේම විනාශ කරලා. බලන්න හැටි හරියට කුණු බක්කියක් වගේ. මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ අපි මේක කතා කරලා විසඳගමු අපි නෙමෙයි මේ විදියට ඔයාලට මේ ගෙදර ඉන්න බෑ. බලනවා මේ මුළු ගේම හැඩි කරලා තියෙන හැටි. මං ටිකක් එහාට ගියා විතරයි මුළු ගේම විනාශ. ඔයාට නින්ද යනවද ඕඩි මටත් නින්ද යන්නේ සමහර විට ජෝන්ගේ තරහ තව ටිකකින් නැති වෙයි. එතකොට සමහරට අවුරුද්දක් ඇයිද? ඒ මොකද්ද?
මන්නන් දන්නේ සමහර විට පැත්තට අරින දොරක් වගේ නේද තියෙන්නේ පොඩක් ඇරලා බලමුද ඇයි ඔයගොල්ලෝ ඔතනදලා බලාගෙන ඉන්නේ යාළුවනේ? චිත්‍රපටිය පටන් ගන්නයි යන්නේ. අත තියෙන කුන්ෆු සටන් කරන සත්තුන්ගේ චිත්‍රපටියක් 3D වලින්. ජෝන් අපි ඇතුළට ගත්තේ නැති එක හොඳයි නැත්තම් මේක කරන්න පුළුවන් මේක නම් ෂෝක් නේ මේ වගේ තැනකට මං ආවම යන්නේ